කොහොමද මේ දවස්වල මාර ප්‍රශ්නයන්නේ තියෙන්නේ නේ. ප්‍රශ්න කියන්නේ මේ මුළු ලංකාවටම මාර ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එතකොට මේ දවස්වල හොදලා දාන්න ඇඳුම් හැම මෙහෙම ගිහිල්ලා වනලා වැලේ රෙදි වැලේ මෙහෙම හැරලා වෙලට ගිහිල්ලා මේ පැත්තම හැරලා බලද්දි වෙයිලා. ඒ තරම් ප්‍රශ්නේ නේද? මේ දැන් ඔයාලා වාහනේ පාවිච්චි කරනවනේ. ඇසල වාහන පෙට්‍රල් ලීටර රුපියල් 400ටම කිට්ටුවෙන් වැඩි වෙලා තියෙනවා. ඩීසල් තේ හා සමානම තමයි. එතකොට ඔයාලා දැන් මේ වගේ උෂ්ණත්වය අධික දවස්වල අනිවාර්යෙන් කළ යුතු දෙයක් තියෙනවා ඔයාලගේ වාහනේ පෙට්‍රල් වියදම අඩු කරගන්න. ඒකෝට මේ අම්මගව අපේ ගමන යද්දී මේ සකසුරුවම මේ දේවල් කරගත්තාම අපිට ගොඩක් අපේ නාස්තින මුදල් පැත්තේ ඉතුරු කරගන්න පුළුවන්. ඔයාලා පෙට්‍රල් පොලියම් වල පහුගිය දවස්වල ඉන්නේ නැති. දැනටත් ඉන්නේ නැති ලෝක පොලියම් නේ. හැබැයි ටක් ගාලා ඉවරන පොඩි පොලියම් වල තමයි ඉන්නේ ප්‍රධාන නගරවල. අනිත් නගරවල නම් ලොකුවට පොලියම් නැහැනේ. පෙට්‍රල් ගහද්දී පුළුවන් තරම් රාත්‍රී කාලයේ හෝ පාන්දර ගහන්න. හරිද? නැත්තම් සාමාන්‍යයෙන් උදේ 10න් ඉස්සෙල්ලා වගේ පෙට්‍රල් ගහන්න. රාත්‍රී කාලේ කියන්නේ හවස 6ට 4 නෙමෙයි. රෑ 10න් පස්සේ පහවදා උදේ 10න් ඉස්සෙල්ලා වගේ අතර ගහන්න. මොකද පොළොව ඒක පූල්. ඒකට සාමාන්‍යයෙන් ලීටරේ භාජනයක් ගන්නකොට ලීටරේ හැඩතලේ තියෙන භාජනයකට රාත්‍රී කාලයේදී පෙට්‍රල් දැම්මොත් ලීටරයක් අර භාජනයේ පිරලා ඉතිරිලා යනවා. මොකද රාත්‍රී කාලයේදී පරිසරයේ රත් වෙලා තියෙන ඒතකොට පෙට්‍රල් රත් වෙලා තියෙන ප්‍රසාරණය වෙලා තියෙන පෙට්‍රල් ඒතකොට ලීටරේ භාජනයට අල්ලන පෙට්‍රල් ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒක තමයි පිරලා ඉතිරිලා යන්නේ. හැබැයි රෑ 10න් පස්සේ උදේ 10 කරගෙන පරිසරයේ කූල්නේ සාමාන්‍යයෙන්. ඒකට පොළොව ඊට වැඩි කූල් වෙලා තියෙනවා. ඒතර පෙට්‍රල් ගහන පෙට්‍රල් පම්ප් වල ටැංකිය තියෙන පොළොව යට. ඒතකොට ඒ වගේ තියෙන තෙලුත් කූල් වෙලා තියෙනවා. ඒකම පෙට්‍රල් අංශු සංකෝචනය වෙලා තියෙනවා කියලා තියෙනවා. අර රස්නේ හැමෙදී ප්‍රසාරණ වෙලා තියෙන පෙට්‍රල් අංශු දවල් කාලේදී ප්‍රසාරණ තිබ්බව රාත්‍රී කාලේදී පාන්දර වගේදී සංකෝචනය වෙනවා. එතකොට අර ඉස්සලම ගත්ත ලීටරේ භාජනය ගන්නවා. ওই ලීටරේ භාජනය ඇතුළට පෙට්‍රල් ලීටරයක් වක් කරොත් හරියම භාජනයේ කටින් එළියට වැක් කරේකට පිළිලා ඉතින් යන්නේ නැති ගන්නට පෙට්‍රල් තියෙනවා. මොකද ඒව සංකෝචනය වෙලා තියෙනවා. අන්න ඒ නිසා ඔයාලා හොඳට තේරුම් ගන්න මේ කතන්දරේ. ඔයාලට රාය වැඩ ඇරලා යන ගමන් ගිහලා පෙට්‍රල් ගන්නක පාඩුවක් ඇතිවෙනවා. මොකද මේ අතර පෙට්‍රල් වේදම වැඩි නිසා මේක හරියට මේන්ටේන් කරන්න පුළුවන් නම් පාන්දර හරි නැත්නම් උදේ හරි ගිහලා පෙට්‍රල් ගහන්න ගියම වාසිම වැඩි. ඒකෝට සාමාන්‍යයෙන් ඔයා ලීටර් දෙකක් පෙට්‍රල් ගහගත්තොත් වාහනේට මේ ලීටර් දෙකට අල්ලන පෙට්‍රල් ප්‍රමාණය වැඩි. සරලව මෙහෙම හිතා ගන්නවා. උදේ කාලේ පෙට්‍රල් ගහුවොත් පෙට්‍රල් අල්ලන ප්‍රමාණය වැඩි. රාත්‍රී කාලේ පෙට්‍රල් ගහුවොත් පෙට්‍රල් අල්ලන ප්‍රමාණය අඩු. ඒක නිසා රාත්‍රී කාලේදී දවල් කාලේදී පෙට්‍රල් ගහන්න යන්න එපා. රාත්‍රී 10න් පස්සේ උදේ 10න් ඉස්සෙල්ලා වගේ කාලේ ඇතුළත වාහනයකට පෙට්‍රල් ගහන්න පුරුදු වෙන්න. ඩීසල් ගහන්න පුරුදු වෙන්න. මේකෙන් වාට සුපිරි වාසියක් ගන්න පුළුවන්. ශනිකෝ නෙමෙයි, ගිරිල් ගන්න ඕන. සාමාන්‍යයෙන් වාට මාසෙකට යන ට්‍රාන්ස්පෝර්ට් වල කොස්ට් එක ගත්තාම ඒ කියන්නේ පෙට්‍රල් හෝ ඩීසල් වල වියදම ගත්තාම සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. මේ ඔය මං කියපු කාලතරාසේ පෙට්‍රල් ගහන්න ගත්තාම ඉතින් හොඳම මතක තියාගන්න. අපේ channel එක තමයි ලංකාවෙම මේ මුදල් ඉදිරි කිරීම සම්බන්ධයෙන් සහ ධනාත්මක ගමන යන ජීවිතේ ගැට ගහගෙන යන ආකාරය ගැන දෙකම එකවර කියන එකම channel එක ලංකාවේ. මේ channel එකත් එක්ක එකතු වෙනවා මම ඊටාම භක්තියෙන් වාර ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් නටුවට. ඒ වගේම ඔයාගේ යාළුවෝත් මේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් එකකුත් දාලා යන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සිරෝග වීඩියෝ එකක් එකතු වෙලා ඉන්න ඔයාලට ජයම වේවා.